ගම්පහ කියන්නේ අධ්‍යාපනයේ නගරයක්. ගම්පහ අධ්‍යාපනයේ නගරය කියනවා වගේම ආදරේ නගරය කියලා කියනවා. මොකද අධ්‍යාපනය සඳහා එන තරුණ තරුණියෝ ප්‍රේම කරන නේ උගදෙනෙක් කියන්නේ උගදෙනෙක් ජීවිතය ගත්තාම ඒගොල්ලන්ගේ සමහරට පෙම්වතිය හම්බෙලා තියෙන්නේ ගම්පහ නගරෙදී. ඒ නිසා ඒක ආදරේ නගරය කියලා කිව්වට වැරද්දුත් නැහැ. හැබැයි අපි පාසල් යන කාලේ ගම්පහ ගත්තාම ඔයක ගම්පහ පාසල් දෙක තුනක් හින්දායි ටියුෂන් නිසයිනේ ඔක අධ්‍යාපනයේ නගරේ උනේ. ඉතින් අපි පාසල් යන කාලෙදී ගම්පහට එන කොල්ලෝ නේ පිටින් එන ගොඩක් අධ්‍යාපනයේත් එක්ක වේයන්ගොල්ල පැත්තෙන් ගණිමුල්ල පැත්තෙන් වෙන ඔක්කොටම පන්ති යන අතරමැදදී සාමාන්‍යයෙන් කොල්ලෝ දවල්ට කන්න තේ එකක් බොන්න කොල්ලෝ කට්ටිය කයියක් ගහන්න සෙට් වෙන්න එක්කෝ මහජන කැපේ පිටිපස්සේ නැත්නම් ඔය විජේසිරිය පිටිපස්සේ සුවඳයක පිටිපස්සේ පාලන 270 පිටිපස්සේ එහෙම නැත්නම් ඔය මොකද්ද මේ ඒක කාලේ තිබු ස්ටේෂන් කැන්ටින් එක පිටිපස්සේ තැනක් තිබුණා. ඉතින් ඊට අමතරව මම කියන්නේ ඉගෙන ගන්න පාඩම් කරන කට්ටිය ඔය සමහරකට මහජන පුස්තකාලට සෙට් වෙනවා. ඉතින් එතනත් පොඩ්ඩක් ඔය ලව් කරන ඒවා ඒවත් තියෙන ලයින් වෙන ඒ වගේවත් තියෙනවා. ඒවත් ඉතින් ගම්පහ බොට්නිකල් ගාර්ඩන් පැත්තට පයින් යනවා. ප්‍රේම කරන්න ස්ටේෂන් එකේ ප්‍රේම කරනවා. ඒක ඔහොම තමයි ගම්පහ තිබුණේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලාද මට අවුරුදු 20කට පස්සේ තමයි ඔයා ගම්පහ ඉගෙන ගන්න යන්නේ. මෙහෙමයි. වර්තමානයේ වෙද්දී ගම්පහ ටිකක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ දේවල් ඒ විදිහටම සංස්කෘතික මට්ටමේ සිද්ධ වෙනවා. මොකද මමත් ගම්පහ පාසල් ගිය කෙනෙක්. මමත් ගම්පහ ප්‍රේම කරපු කෙනෙක්. අදටත් ප්‍රේම කරන කෙනෙක්. ඒ නිසා ගම්පහ ඒ දේවල් සිද්ධ වෙනවා කියලා දකිනවා. මම අහන්නේ මෙහෙමයි. දැන් අපි කියන මිනිසුන්ගේ විවේකය විනෝදය දැන් ඒතකොට ගම්පහ ටවුන් එකට එන කොල්ලෙක්ට පන්ති ටිකක් අතර බ්‍රේක් එකේදී බස් ස්ටෑන්ඩ් එක හරි ස්ටේෂන් එක හරි නැත්නම් ඔය මේ මහජන කැපේ හරි ඒක අපේ මම දැන් කඩ වෙනස් වෙලා ඇති නම් අරව මේවා. ඒකට ඒක ඔය කඩයක් පිටිපස්සට වෙලා ඉන්නවට වඩා වෙනස් විකල්පයක් තියෙනවද ගම්පහදීලා? ඒ දවස්වල යහපාලන ආණ්ඩුව සමයේ අපේ බලය තියෙන කාලේ වෝකින් පාත් හදුවා. ඒ ගම්පහ පරණ මිනුවන්ගොඩ පාරේ එතකොට පොඩි වාඩි වෙන්න අසුන් පැනෙව්වා. එතකොට ඒ වගේ පොඩි දේවල් ටිකක් ඩෙවලොප් වුණා හැදුනකොට මේ යන් ජෙනරේෂන් එකට සංස්කෘතික මට්ටමේ ආදරය කරන්න ඒ වගේම විවේකයෙන් ගත කරන්න එයාලට ක්‍රීඩාවක් යෙදෙන්න යම්කිසි එයාලගේ අපි හිතමු මනස සෑහළු කරගන්න තැනක් තාම විවේකයේ කියපුවාම අපිට මිනිස්සුන්ගේ තරුණයෙක් දැන් ක්‍රීඩාව ගමුකෝ දැන් අපිට මතක ඇති කාලෙක ගම්පහ වොලිබෝල් තිබුණා. එතකොට ඒ වොලිබෝල් එක ගත්තොත් ඒක වොලිබෝල් එක දිව්වේ සියනෑ ක්ලබ් එකේයි ඔය විජයයිලා වගේ මිනිස්සුන්ගේ උනන්දුවත් එක්ක. ෆුට්බෝල් තිබ්බා ෆුට්බෝල් දිව්වෙත් ඔය දාන්තලගේ මෙඩොන්ස්ලගේ ඒ මිනිස්සුන්ගේ පෞද්ගලික මේ අපි අයියලාගේ එහෙම තිබුණු මොනවා එක්ක. ඒ UC එකේ තිබුණු ක්ලබ් එක ටික ඒ හැරුණාම දැන් සියනෑගේ නම් ග්‍රවුන්ඩ් එක නැති කියලා මානපුර මහත්තයා නේ අර මොකද සම්පූර්ණ ඉවරයි. දර හැදියක් අතෝද? ඒ වගේ බාධා කිරීම හැරුණාම දැන් ක්‍රීඩාවට මොකක් හරි තැනක් තියනවද? ගම්පහ මතක ඇති කාලේ ක්‍රීඩාවකට තෝතැන්නක් විවරුන්නේ නැහැ. නමුත් අපි හිතනවා ගම්පහ නගර සභා බලය මේ පාර සමගි ජන බලවේගය මා ඇතුළු තරුණ පිරිස සමග එකතු වෙලා මේ ගම්පහ තරුණයන්ට විවේකයෙන් ගත කරන්න තැන් නිර්මාණය කරන්න මානසික සෞඛ්‍ය වර්ධනය කරගන්න තැන් නිර්මාණය කරන්න ඒ වගේම නැවතත් වොලිබෝල් ක්‍රීඩාව ගම්පහ අංක 1 ක්‍රීඩාව කරගනිමින් එහෙම පුළුවන් අපිට තීරණය කළ හැකිද ගම්පහ වොලිබෝල් දාංක 1 ෆුට්බෝල්ද නැත්නම් ක්‍රිකට් අපි දන්නේ නැහැ මම නිකන් හරි ඔයගොල්ලෝ හදන්නේ දැන් ඉන්න ජෙනරේෂන් එක මොකක්ද ඒගොල්ලෝ ඉල්ලන්නේ දැන් ඉන්න ජෙනරේෂන් එක ඇත්තටම වොලිබෝල් වලට ආසයි. නමුත් වොලිබෝල් වලට ආස වුණාට ඒගොල්ලොන්ට අතහිත දෙන්න පිරිසක් නැහැ. ඒගොල්ලොන්ට ඒක ක්‍රීඩාව යෙදෙන්න වපසරියක් මම අහන්නේ අපි හිතමු මෙහෙම දැන් ගම්පහ රගර් ගහන්නේ නැහැ. හොකි ගහන්නේ නැහැ. හොකි ගහන්නේ මම දන්නේ මම කියනවා අපි දන්නේ නැහැ අපි හිතනවා ගම්පහ ළමයි කැමති වොලිබෝල් වලට කියලා. හැබැයි සමහරට අපි දන්නේ නැහැ ගම්පහ අවස්ථාව නැති නිසා අකමැතිද නැත්නම් ගම්පහේ රගර් ගහන්නේ නැත්තේ. ගම්පහ රගර් ගහන්න නැති එකක් අවස්ථාව නැතිකම. කවුරුත් ඒකට තෝතැන්නක්වත් ඒකට අතහිත දෙන්නවත් මුල් පුරුකක් වෙන්නවත් ඉදිරිපත් වෙලා තිබෙන්නේ නැහැ මේ වෙනකන් ගම්පහ. නමුත් අපි අලුත් ක්‍රීඩාවක් සමාජගත කරන්නට කලින් අපේ දැනට තිබෙන ක්‍රීඩා ආරක්ෂා කරගනිමින් අපි මේ දේ ඉහළට ඔසවා තබන්න තමයි සමගි ජන බලවේගයේ තරුණ අපි සියලුම දෙනාම කැපවී සිටින්නේ. නේ වැඩිද මේ දැන් ඊයසෝ දැන් ගම්පහ එක තරහට යන ගම්පහ එල්ල ගහන කට්ටියක් ඉන්නවා. ඒ එල්ල ගහන වයර ගත්තොත් ගම්පහ ඒත් මං කියන ක්‍රීඩාංගනයක් නැහැ. ඒක තනකුත් නැහැ. ඒක නිකන් එකවර පායන කාලට වහින කාලට යන එකක් වෙයි තියෙනවා. ඒක වෙන පිරිසක්. ඒකත් විශේෂ පිරිසක් ඉන්නවා. මගේ ක්‍රීඩාව කියලා කියන ඔලිම්පික් යන සෙල්ලම් කරන එක නෙමෙයි. සතුටු වෙන්න විනෝද වෙන්න කරන වැඩක්.
එතකොට මම හිතන්නේ ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන්ටත් ඔය මම හිතන්නේ මේ සමවිද්‍යාරාම පාර පිටිපස්සට වගේ ගියාම මේ පැතිවල දැන් ඔය වෙනම දැන් උපසංස්කෘතියක් හැදලා තියෙන පෞද්ගලික මිනිස්සු ටික දෙනෙක් ස්පොන්සර් කරන් මේවා කරන් යනවා. හැබැයි විධිමත්ව ක්ලබ් එකක් විදිහට සමහර නගර සභාවට බැරි වෙයි. හැබැයි මේ දැන් අපි මම කිව්වේ දැන් හරි රග්බි ක්ලබ් එකක් ෆෝම් කරනවා නම් ඒකට ලොකු මුදලක් ලොකු ඉන්වෙස්ටර්ස්ලා ඕනේ. ගම්පහින් ගම්පහ ව්‍යාපාරිකයෝ එහෙම කැමතිද? මේගොල්ලොත් එක්ක එහෙම කතාවක් කරලා තියෙනවද? ගම්පහට මොකක්ද ඕනේ? එහෙම ගොඩක් දේවල් තියෙනවානේ. දැනට ගම්පහ තරුණයෝ විදිහට අපි ගම්පහ එක්සත් වෙළඳ සංගමය, ඒ වගේම ගම්පහ සිටින වෛද්‍යවරු, ඒ වගේම ගම්පහට දෙයක් කළ යුතු යයි මනසේ ආකල්පයක් රැඳී සිටින ජනතාව සමග සාකච්ඡා කරන මට්ටමින් යනවා. මේකට මොකද කරන්නේ? ගම්පහට අපි අලුත් ක්‍රීඩාවක් හඳුන්වනවද? එහෙම නැත්නම් තිබෙන ක්‍රීඩාවලට අහද ගම්පහ මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා නේද? ඔක්කොම අසිලා මේ ටවුන් එකක් දීලා ගම්පහට මිනිස්සු එනවා යනවා. ඔව්. උදේට එනවා, රස්සාවට එනවා, ටියුෂන් වලට එනවා, එවිලා යනවා යන්න. දැන් ඔය ගම්පහ හැබැයි දැන් එතනින් පස්සේ ගම්පහ වැහිලා යනවනේ. ගම්පහ වැහිලා යනවා. මට තියෙන අවබෝධය අනුව නම් ගම්පහ කියන්නේ හොඳ වෙළඳ නගරයක් නෙමෙයි. ගම්පහ බිස්නස් නෑ. අපි ගත්තොත් එහෙම දැන් ඒක දැන් ගම්පහට මිනිස්සු දැන් කිරිබත් ගොට්ට ඇඳුම් ගන්න යන දැන් ඒක නිට්ටමෝට විලා තියෙනවා. හැබැයි ගම්පහට මිනිස්සු එනවා. නමුත් ඒ එහෙම මාකට් එකක් හැදෙන්නේ නෑ. එහෙම සංස්කෘතියක් හැදිලා නෑ. සමහරවිට කොළඹට ළඟ හින්දා වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට මේ කොළඹට ළඟ වෙන නගර තියෙනවා. පානදුර, මහරගම, ඒ වගේ ඒවා ඩෙවලොප් වෙලා තියෙනවා. ඒතර ඇයි ගම්පහ ඩෙවලොප් කරන්න මොනවා හරි හිතුවේ නැද්ද එහෙම දෙයක්? ගම්පහ ඩෙවලොප් කරන්න අපි හිතලා තියෙනවා. අත් වශයෙන්ම මේ වෙලාවේ දැනටත් අපි දැකලා තියෙනවා, ක්‍රියාත්මක වෙලා තියෙනවා රෝත සපත්තු ක්‍රීඩාව. ගම්පහ ඒගොල්ලෝ පුරුදු වෙනවා. අපි දැකලා තියෙන්නේ ගම්පහ රැයට බස් නැති හින්දා ගම්පහ නව බස් නැවතුම්පොළ 270 බස්. ඔය කියන්නේ ඒක අරුබුදයක විසින් හදපු එකක් නේ. අරුබුදයේ විසින් බස් නැති නිසා මේ රෝද සපත්තු වදින්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැන්වල ප්‍රශ්න තියෙන එහෙමනම් දැන් ප්‍රශ්න දෙකකට උත්තර හොයන්න බෑ. ඔව්. රෝද සපත්තු ක්‍රීඩා කරන තනක්කුත් ඕන වෙනවා. හැබැයි බස් තියෙන්නත් ඕන ගම්පහට. තියෙන්නත් ඕනේ. ඒ ප්‍රශ්නේ තියෙන බස් නිකන් එන්න බෑ. බස් එන්න නම් සෙනග එන්න ඕන. සෙනගෙන්න නම් ගම්පහ රැයට කරන්න දේවල් තියෙන්න ඕනේ. ඇක්ටිවිටීස් තියෙන්න ඕනේ. නේ ඒකට මොකද්ද වෙන්නේ? අපි ඇක්ටිවිටීස් විදිහට අපි දැන්ද කියනවා නයිට් කැෆේස් ගම්පහ වර්ධනය කරන්න. ඒ වගේම ත්‍රිරෝදරත සංගමයක අපි සාකච්ඡා කරන යනවා රාත්‍රී කාලයේ සහන සේවා විදිහට ඔයාලා මේ මුර විදිහට ඔයාලා බෙදාගෙන හරි මේ ප්‍රවාහන පාසුකම් ලබා දෙන්න කියලා. ඒ වගේම මේ වෙද්දි ගම්පහ ඩිපෝවත් එක්කත් අපි සමගි තරුණ සංගමය අපි කතා කරගෙන යනවා. ගම්පහ ඩිපෝයේ සහ පෞද්ගලික බස් හිමිකරුවන් සමග සාකච්ඡා කරගෙන යනවා. බස් හිමිකරුවොත් එක්ක අපිට සාකච්ඡා කරලා ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අපිට කරන්න පුළුවන් එහෙමනම් මොකක් හරි අපි හිතමුකෝ දැන් කණිවලයක් තියෙනවා කණිවල කාලේ බස් දාන්න. හැබැයි බස් වල මිනිස්සු ඉන්නේ බෑ. ඉන්න ඕනේ. ඒකට ඉන්නවා නම් මං කියන්නේ ඩිපෝ එක කතා කරනකොටත් ප්‍රයිවට් මිනිස්සු හරි බස් දායි. ඒකට දැන් ඔයාලා හිතන්න වෙන්නේ ගම්පහ ගම්පහට මොකද්ද මිලන් අපි ඉස්සර ෆිල්ම් හෝල් 3ක් තිබ්බා. දැන් මම හිතන්නේ එකෙන් 4න් එකක පොඩි උච්ච ෆිල්ම් හෝල් දෙකක් දැන් ෆිල්ම් හෝල් දෙකයි තියෙන්නේ. එතකොට මේ ගම්පහ මිනිසුන්ගේ ප්‍රශ්නයක්ද මේක? ඇයි මේ මිනිස්සු ගම්පහ බඩු කඩු යා මේ කියන්නේ බඩු ගන්න නැද්ද? නැත්තම් ෆිල්ම් එකක් බලන්නේ නැද්ද? නැත්තම් එතකොට නගර සභාවේ දැන් ඔය ඔක්කොම ASCII දැන් නගර සභාවේ විනෝදබද්ධ කීයක් තියෙනවද? විනෝදබද්ධ වැඩි. එතකොට මිනිස්සුන්ට ඉවෙන්ට් එකක් ගම්පහ කරන්න පුළුවන්. මියුසිකල් ෂෝ එකක් කරගන්න පුළුවන්. මේක ඇත්තටම වරුණයේ ලංකාවේ තියෙන පුහු අචේතනික දේශපාලන හස්තයන් වලට යටත් වෙලා මේ ගම්පහ තියෙන එන්ටර්ටේන්මන්ට් පැත්ත, ඒ වගේම ගම්පහ තියෙන විනෝදකාමී බව, ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ රාත්‍රී කාලයේ වැඩසටහන් කියන එකට දේශපාලන හස්ත මෙතුවක් කල් හරස් වෙලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අයියා කිව්වා සංගීත ප්‍රසංග. එතකොට රාත්‍රී කාලයේ අපි තියෙන එලිමහන් ප්‍රසංග, කැරොකි සංගීත ක්‍රම, ඒ වගේම ස්ටේජ් කැෆේස්, ඒ වගේම අපි ෆුඩ් ෆෙස්ටිවල්ස් වගේ දේවල් වලට අධික ලෙස විනෝද බතු අය කරනවා. මිනිස්සෙක්ට දැන් මේ වර්තමානයේ වෙද්දි සංගීත කලාවේවත් මේ කියන ප්‍රසංගික කලාවේවත් ඒ වගේම මේ කියන වර්තමානයේ කියන ස්ටේජ් නයිට් ලයිෆ් එක ගම්පහ නයිට් ලයිෆ් පැත්ත රින පැත්තකට තමයි ගිහිල්ලා තියෙන. හේතුව අංක 1 අධික ලෙස විනෝද බදු ගැනීම. විනෝද බදු ගත්තත් කමක් නැහැ. ඒ දේවල් වලට ඒගොල්ලන්ට හරි විදිහට සර්විස් එකක් ලැබෙනවා නම් නගර සභාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැම දෙයක්ම පාලනයකට නතු කරලා ගම්පහ නොනිදන නගරයක් බවට පත් කරන්න. ගම්පහ නොනිදන නගරයක් ගන්න නම් නයිට් ලයිෆ් එක කියන එක අංක 1 තියෙන්න ඕනේ. ඒ නයිට් ලයිෆ් එක කියන්නේ අපි වැරදි පැත්තෙන් ගම්පහ ප්‍රොමෝට් කරන එක නෙමෙයි. අපි කියන්නේ ගම්පහ නයිට් ලයිෆ් එකක් තිබ්බා. මං හිතුවා ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති. අපි පුංචි කාලේ ගම්පහට අපි එනකොට පාන්දර මං හිතන්නේ
දෙක තුන වෙනකොට ගම්පහට බුලත් වෙනවා ඉස්සර. මේ පැත්තෙන්. එතකොට ඊට මීගමුවෙන් අර පළවෙනි කෝච්චියෙන් මාළු වෙනවා. ඒතකොට ගම්පහ උදේ පාන්දර 3-4 වෙනකොට ගම්පහ ටවුන් එක හැරිලා. ටවුන් එක වැඩ. එතකොට ඒක තිබුණේ ඇත්තටම එන්ටර්ටේන්මන්ට් එක විතර නෙමෙයි ආර්ථිකයත් එක්ක දෙකට ගිහිලා. හැබැයි දැන් ඒක නෑ. දැන් ගම්පහට පාන්දරට එන්න හේතුවකුත් නෑ, රැට එන්න හේතුවකුත් නෑ, හැම මොකක් හරි ආර්ථිකයකුත් නෑ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ගම්පහ මේ මිනිස්සුන්ගේ අතට සල්ලි එන්න නම් මේ ව්‍යාපාරිකයන්ට මොනවද හැදෙන්න නම් එහෙම මේ ඒවා ඇත්තටම ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් නගර සභාවට කරන්න පුළුවන් සුවිශේෂ දෙයක් තියෙනවා. නගර සභාවට ඒකේ එක යම් කාලය යම් සාධනීය කාර්ය කියන්නේ ඕගනයිසින් පාර්ට් එකක් කර හැකියි. මේ මොනවා හරි දැන් අපි කියමුකෝ දැන් ගම්පහ දැන් සිංගියේ මේ සිංහල අවුරුදු මං කියන්නේ ගම්පහ වේලුණා කියලා. ඔව් වේලුණා. ඒකට හේතුව තමයි මොනවද දැන් මිනිස්සුන්ට එන්න නිකම් මිනිස්සු දැන් ඇඳුමක් ගන්න විතරක් එන්නේ නැහැ. තව හේතුවක් ඕන. ඒක ප්ලස් තව පොයින්ට් එකක්. ඒ පොයින්ට් එක හදන්න නම් මම කියන්නේ ඉතින් ඒක වෙන සංගමයේ ඉන්න අයත් එක්ක ඔක්කොම එක්ක කතා කරන් ඔක්කොගේ උදව් අරගෙන මේ අලුත් දෙයක් වෙනස් දෙයක් හිතන්න ඕනේ. මගේ තාම අපි අර අපේ වෙන සංගම් වුණත් try කරන්නේ නේ මේ අවුරුදු 20ක් ආපම හෝන් ටිකක් දාලා උනේ කෑ ගහලා කොරෝනා දැකලා තියෙනවද කඩවත ජොගින් පාත් එකක් තියෙනවා චිල්ඩ්‍රන්ස් පාක් එකයි ෆුඩ් කැෆෙටේරියා එක. ගම්පහට ඒකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ගම්පහ පවුලක් පිටින් ඇවිල්ලා විනෝද වෙන්න තැනක් නැහැ. කාන්තාවන්ට වයස් භේදකින් තොර බාල මේ නංගිලා මල්ලාට එතකොට වැඩිහිටියන්ට එයාලා ආවොත් රැයට shopping කරා ගෙදර ගියා.